ලංකාවට අලුතෙන් ඩීසල් වාහන එනවනේ. මේ ඩීසල් වාහනවල තියෙනවා DPF කියලා සිස්ටම් එකක්. මේ DPF කියන්නේ ඩීසල් වාහනවල එක්සෝස් ගෑස් එක එනවනේ. මේ එක්සෝස් ගෑස් එකත් එක්ක එනවා ඇෂ් පාටිකල් වගේ දේවල්. මේවා කෙලින්ම එන්වයරන්මන්ට් එකට ආවොත් ඒක එන්වයරන්මන්ට් එකටත් හොඳ නැහැ අපිටත් හොඳ නැහැ. ඒකට මේකේ තියෙනවා එක්සෝස් ලයින් එකට හයි කරලා තියෙනවා ෆිල්ටර් එකක්. සෙරමික් ෆිල්ටර් එකක්. මේක තමයි මේ DPF සිස්ටම් එක කියන්නේ. මේකෙන් වෙන්නේ මේ ඇෂ් පාටිකල් වගේ දේවල් බ්ලොක් කරන එක. බ්ලොක් කරලා මේක එක්තරා අවස්ථාවකදී මේක දහනය කළා කාබන් ඩයොක්සයිඩ් විදිහට එළියට දානවා. රයිට්? ඒක තමයි දැනට තියෙන හොඳම ඔප්ෂන් එක. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේක කාලයක් යනකොට බ්ලොක් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් මේ DPF සිස්ටම් එක ඇත්තටම හරියටම වැඩ කරන්න නම් බ්ලොක් නොවි කාලයක් වැඩ කරන්න නම් මේකට ඇත්තටම ඔයගොල්ලෝ දන්නවා ලෝකේ තියෙනවා එමිෂන් ස්ටෑන්ඩඩ් යුරෝ 456 කියලා. ඒ එමිෂන් ස්ටෑන්ඩඩ්ස් වලට අදාළව ඩීසලුත් තියෙනවා. ඒතකොට සාමාන්‍යයෙන් යුරෝ 56 එමිෂන් ස්ටෑන්ඩඩ් එකට අදාළ ඩීසල් අපි පාවිච්චි කරොත් මේක බ්ලොක් වීමේ ශීඝ්‍රතාවය අඩු වෙනවා. නමුත් අවාසනාවට ලංකාවේ තියෙන ෆුවල් වල ක්වොලිටි එක අඩු හින්දා මේ DPF ෆිල්ටර් එක ඉක්මනට බ්ලොක් වෙනවා. මේක ටිකක් හරි වළක්ව ගන්න පුළුවන් වෙන්නේ ඕගොල්ලෝ සුපර් ඩීසල් පාවිච්චි කරොත්. ඒ හින්දා DPF සිස්ටම් එකක් ඕගොල්ලන්ගේ වාහනේ තියෙනවා නම් අනිවාර්යෙන් සුපර් ඩීසල් පාවිච්චි කරන්න. නෝමල් ඩීසල් ගහන්න එපා. නෝමල් ඩීසල් පාවිච්චි කරොත් මේ ෆිල්ටර් එක ඉක්මනට බ්ලොක් වෙනවා. මොකද මේ ෆිල්ටර් එක ක්ලීන් කරන්න පුළුවන්. හැබැයි ඒක සීමාවක් තියෙනවා. ඔයා වාහනේ ඩ්‍රයිව් කරනකොට මේ වාහනේ ඩ්‍රයිව් කරනකොට මේක ඔටෝමැටිකලි ක්ලීන් වෙනවා. එහෙම නැත්නම් සමහරක් වෙලාවට ඒක බැරි වුණොත් මේකේ වෝනින් සිග්නල් එකක් එනවා. ඒ වෝනින් සිග්නල් එක අනුව සමහර වෙලාවට බටන් එකක් ප්‍රෙස් කරලා මේක ක්ලීන් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ස්කෑනරින් කරන්නත් පුළුවන්. ඔයාට ගරාජ් එකකට හෝ එහෙම නැත්නම් ඒජන්ට් ගාවට යන්න එනවා මේක කරගන්න. නමුත් ඒකේ ලිමිටේෂන්ස් තියෙනවා. ඒ ලිමිට් පැනලා මේක බ්ලොක් වුණොත් මේක ආයි ක්ලීන් කරන්න බෑ. මේක අලුතින් දාන්න වෙනවා. DPF ෆිල්ටර් එකක් අලුතින් දානවා කියන්නේ ලක්ෂ ගානක රිපෙයාර් එකක්. රයිට්? ඒක ලීසින් කරන්න බෑ. මොකද DPF ෆිල්ටර් එකක් කියලා යූස් කරපු එකක් වාට දාන්න බෑ. ඔයාට බ්‍රෑන්ඩ් නිව් දාන්න වෙන්නේ. මොකද යූස් කරපු එක කොච්චරක් බ්ලොක්ද කියලා අපි දන්නේ නෑනේ. එහෙම නැත්තම් කරන්න වෙන්නේ මේක ECU එකෙන් ඩිලීට් කරන එක. ECU එකෙන් ඩිලීට් කරා කියලා වෙන්නේ අර එන්වයරන්මන්ට් එකට වෙන හානිය වෙනවා. නමුත් ලංකාවේ එමිෂන් පරීක්ෂා කරන ස්ටෑන්ඩඩ් එකත් ගොඩක් පල්ලෙහානේ තියෙන්නේ. ඒ හින්දා එමිෂන් ටෙස්ට් එක පාස් වෙයි. රයිට්? එතකොට මේ DPF සිස්ටම් එක මේ DPF ෆිල්ටර් එක බ්ලොක් නොවෙන්න ඔයාලට මොනවද කරන්න පුළුවන්? අංක එක තමයි ලංකාවේ නම් සුපර් ඩීසල් අනිවාර්යෙන් පාවිච්චි කරන්න. නෝමල් ඩීසල් පාවිච්චි කරන්න එපා කිසිම වෙලාවක. අංක දෙක DPF compatibility තියෙන DPF ෆිල්ටර් compatible engine oil පාවිච්චි කරන්න. සාමාන්‍ය engine oil පාවිච්චි කරන්න එපා. මොකද ඔයාගේ engine oil can එක ගත්තම ඒකේ සඳහන් කරලා තියෙනවා DPF compatible ද නැද්ද කියලා. මෙතනදී තව දෙයක් කියන්න ඕනේ. ඔයාගේ වාහනේ DPF තියෙනවා නම් ඔයා ගන්න ඔයිල් එක මොකක්ද කියලා ඔයාගේ එන්ජින් එකට දාන ඔයිල් එක මොකක්ද කියලා ඔයාට තෝරගන්න ඔයාගේ වාහනේ ඕනස් මැනුවල් එක බලන්නම වෙනවා. ඒකට හේතුව තමයි ලෝකේ ස්ටෑන්ඩඩ්ස් තියෙනවා. API කියලා ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. ACEA කියලා ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. මේ වගේ ස්ටෑන්ඩඩ් කීපයක් තියෙනවා. ඔයාගේ වාහන මැනුෆැක්චරර් ඔයාගේ DPF තියෙන එන්ජින් එකට අදාළ ඔයිල් එක තෝරගන්නේ කොහොමද කියලා මොන ස්ටෑන්ඩඩ්ද ෆලෝ කරන්න කියලා ඔයාට තෝරගන්න වෙනවා. උදාහරණයක් විදිහට දැන් මේක බැලුවම දැන් මේ තියෙන මැනුවල් එක බැලුවම මේගොල්ලෝ API කියන එක ෆලෝ කරලා නැහැ. මේගොල්ලෝ API කියන එක ෆලෝ කරන්නේ පෙට්‍රල් එන්ජින් එකට විතරයි. මේක DPF තියෙන වාහනේ ඩීසල් එන්ජින් එකට මේගොල්ලෝ ACEA ඒ කියන්නේ The European Automobile Manufacturers Association කියන එකට අදාළ ඒගොල්ලන්ගේ ගයිඩ්ලයින්ස් තමයි මේගොල්ලෝ ෆලෝ කරන්නේ. එතකොට මේක පැහැදිලිව සඳහන් කරනවා මේ ඩීසල් එන්ජින් එකට දාන්න පුළුවන් ACEA C5
එහෙම නැත්නම් C3 නැත්නම් C2 කියන ග්‍රේඩ් වලට අදාළ එන්ජින් ඔයිල් විතරයි කියලා. මොකද මේක තව C1 තියෙනවා, C4 තියෙනවා, C6 තියෙනවා, මේ වගේ තියෙනවා. ඉතින් මේ ගැනත් ඔයා සැලකිලිමත් වෙන්න. මොකද ඔයාගේ එන්ජින් ඔයිල් ග්‍රේඩ් එක බලන එක විතරක් නෙමෙයි. ඔයක 15W40ද එහෙම බලන එක විතරක් නෙමෙයි. මේ දේත් ඔයා සැලකිලිමත් වෙන්න වෙනවා. එහෙම නැති වුණොත් වෙන්නේ ඔයාගේ එන්ජින් එකට වගේම DPF සිස්ටම් එකටත් හානි වෙනවා. ඒ වගේම තමයි ඊළඟ වැදගත් කාරණාව. දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ ඔයගොල්ලෝ 0W30 C2 දැම්මා කියලා. C2 දැම්ම නම් දිගටම C2 දාන්න, මේක C2 C5 කියලා මාරු කර කර යන්න එපා. මොකද මේවයි ඇඩිටිව්ස් වෙනස්. ඒ වුණාම ආයි මේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා ග්‍රේඩ් එක වගේම C ග්‍රේඩ් එක ගත්තමත් ඒක එකක් තෝරගෙන දිගටම ඒක යන්න. එහෙම නැති වුණොත් තමයි මේ ගැටලු එන්නේ. දැන් ඔයගොල්ලන් හිතන්න පුළුවන් මොකද්ද එන්ජින් ඔයිල් එක්ක මේකේ තියෙන සම්බන්ධය? අපි දහනය කරන්නේ ඩීසල් නේ කියලා නෑ. සාමාන්‍ය එන්ජින් වල තියෙන ඇඩිටිව්ස්. මේ ඇඩිටිව්ස් දහනය වෙනවා. දහනය වෙලා DPF ෆිල්ටර් එකට එනවා. හැබැයි ඒ දහනය වෙන ඒ ඇඩිටිව්ස් වලට අදාළ කිමිකල් මේ DPF ෆිල්ටර් එකට හානිදායකයි. මේ DPF ෆිල්ටර් එක විනාශ කරනවා. ඒකින්ද තමයි DPF compatible engine oil එකක් දාන්න කියන්නේ. ඒ DPF compatible engine oil වල අර DPF system එකට හානිදායක additives නැහැ. නමුත් ඒක ටිකක් මිලෙන් අධිකයි. එතකොට මේ DPF system එක බ්ලොක් වුණොත් මොකද වෙන්නේ? මේක එකක් පුලින් පවර් එක නැති වෙනවා. වාහනේ පුලින් පවර් එක නැති වෙනවා. සමහර වෙලාවට වාහනේ නතර කරාට පස්සේ වාහනේ ආයි ස්ටාර්ට් කරගන්න බැරි වෙනවා. ටර්බෝ චාර්ජර්ස් ගැටලු වෙනවා. මේ වගේ ලොකු ප්‍රශ්න එනවා. ඉතින් ඒකින්ද මේකෙන් වැළකෙන්න නම් ඔයාගේ වාහනේ DPF ෆිල්ටර් එකක් තියෙනවා. අනිවාර්යෙන් සුපර් ඩීසල් ගහන්න. වෙන කරන්න දෙයක් නැහැ. මොකද ලංකාවේ තියෙන හොඳම ඩීසල් එක තමයි සුපර් ඩීසල් එක. දැනට. සුපර් ඩීසල් ගහන්න අනිවාර්යෙන් DPF compatible engine oil පාවිච්චි කරන්න. හැබැයි engine oil brand එකත් සැරින් සැරේ මාරු කරන්න යන්න එපා. engine oil ගැන මම ඊට කලින් වීඩියෝස් කිහිපයක් කරලා තියෙනවා. ඒක නම් ටිකක් බලන්න.